මන් දැන් ඔයාලට කියන්න යන්නේ මොන්ටිගේ කතාව. එයා හැමතිස්සෙම ප්‍රසිද්ධ වෙන්න හීන දැක්කට සැබෑ ආශාවක් හරි එක දෙයක් කරන්න උත්සාහයක් හරි තිබ්බේ නැහැ. නිතරම අනිත් අය කරන දේ කරන්න යනවා. හැමතිස්සෙම එයාගේ හිත වෙනස් වෙනවා. මොන්ටි අඩුම තරමේ එයා දක්ෂ මොනවටද කියලාවත් හරියට දැනගෙන හිටියේ නෑ. දවසක් මොන්ටි දැක්කා බයිසිකල් රේස් එකක් පදින කණ්ඩායමක්. මේක තමයි මට ගැලපෙනම දේ කියලා හිතපු මොන්ටිට බයිසිකල් පදින්න ලොකු ආසාවක් ඇති වුණා. බයිසිකල් චැම්පියන් කෙනෙක් වෙන්න ආස වුණා. හදිස්සියෙම මොන්ටි බයිසිකලයක් සල්ලි දීලා අරන් තරඟ කරලා දිනන්න හීන දැක්කට මොන්ටි කවදාවත් බයිසිකලයක් පැදලා තිබ්බේ නැහැ. ඉතින් ඔන්න බයිසිකලයට නැගලා ටික දුරක් පදින්න හදද්දිම මොන්ටි එකපාරටම බිම ඇදගෙන වැටුණා. මේක බලන් හිටපු අය මොන්ටිට hina වෙන්නත් පටන් ගත්තා. අන්තිමට මොන්ටි නතර වුණේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ. හැබැයි මොන්ටි එයාගේ සාර්ථකත්වය හොයාගෙන යන ගමන නැවැත්තුවේ නැහැ. දින කීපයකට පස්සේ මොන්ටි ටවුන් එකේ කඩසාප්පු අතරින් ඇවිදන් යනකොට දැක්කා රසවත් පෑන් කේක් හදන කෙනෙක් පාරයිනේ පෑන් කේක් විකුණනවා. ඒක දැක්කම මොන්ටිට ආස හිතුණා කෝකියෙක් වෙන්න. හරි, මේක තමයි මගේ සිහිනේ. මම ප්‍රසිද්ධ කෝකියෙක් වෙනවා කියලා මොන්ටි හිතුවා. මොන්ටි කෝකියන්ගේ තොප්පියකුත් දාගෙන ඒප්‍රන් එකකුත් ඇඳගත්තා. ඔන්න දැන් මොන්ටිට යාව කෝකියෙක් වගේ තමයි දැනුනේ. අමුද්‍රව්‍ය කුළුබඩු කොහොම හරි එකතු කරගෙන මොන්ටි යා දන්න විදිහට කෑම හැදුවා. ඊට පස්සේ යා ඒව හැමෝටම කන්න දුන්නා. හැබැයි සිද්ධ වුණේ මොන්ටි හිතපු දේ නම් නෙවෙයි. ඒ කෑම කෑවට පස්සේ හැමෝගෙම බඩ රිදෙන්න ගත්තා. සමහර අයට වමනෙත් ගියා. කෑම කාපු අයට හොඳටම තරහයි. ඒගොල්ලෝ මොන්ටි පස්සෙන් පන්නන්න පටන් ගත්තා. මොන්ටි අමාරුවෙන් බේරිලා තමයි කොහොම හරි ගෙදර ආවේ. කෝකියෙක් වෙන එකත් එයාට හරියන්නේ නෑ කියලා මොන්ටි හිතුවා. මොන්ටි තවත් දවසක අරමුණක් නැතුව පාරේ ඔහේ ඇවිදගෙන යද්දී ඈතින් සින්දුවක් ඇහෙන්න ගත්තා. මොන්ටි සින්දුව ඇහෙන පැත්තට ගියාම දැක්කා සුපිරි ගායකයෙක් වේදිකාවක් උඩ සින්දු කියමින් ඉන්නවා. එයාට රසිකයෝ ගොඩාක් හිටියා. සංගීත ප්‍රසංගයේ හැමෝම ගායකයාට අත්පොලසන් දුන්නා. මේක දැකපු මොන්ටි හිතුවා මේ තමයි මගේ සිහිනේ කියලා. මොන්ටි මයික් එකක් අරගෙන ස්ටේජ් එකට නැගලා සින්දු කියන්න පටන් ගත්තා. හැබැයි අත්පොඩි ගහනවා වෙනුවට උනේ වෙන දෙයක්. සින්දුව අහන් හිටපු හැමෝම කන් දෙක අතින් වහගෙන දුවන්න පටන් ගත්තා. මොන්ටි කලබල වෙලා බලන් හිටියා. ඒ කියන්නේ සින්දු කියන එකත් හරියන්නේ නැහැ. මොන්ටි දුකෙන් හිතුවා. හැබැයි මොන්ටි අතෑරියේ නැහැ. ඊළඟ දවසේ එයා දැක්කා ලොකු රැස්වීමක කතාවක් පවත්වනවා. මේක දැකපු මොන්ටිට හිතුණා ඇමති කෙනෙක් වෙන්න ඕන කියලා. එහෙම හිතලා එයා හොඳ සූට් එකක් ඇඳගෙන ඇවිත් ස්ටේජ් එකට නැගලා කතාවක් පවත්වන්න ගත්තා. හැබැයි මොන්ටිට පළවෙනි වාක්‍යවත් ඉවර කරන්න හම්බ වුණේ නැහැ. කතාව අහගෙන හිටපු මිනිස්සු කුණු බිත්තර වලිනුයි නරක් වෙච්ච තක්කාලි වලිනුයි මොන්ටිට දමලා ගැහුවා. සිද්ධ වුණේ මොකද්ද කියලාවත් මොන්ටිට හිතා ගන්න බැරි වුණා. මොන්ටිගේ මුළු ඇඟම ගඳ ගහනවා. ලැජ්ජාවටත් එක්ක මොන්ටි වේදිකාවෙන් බැහැලා වේගයෙන් දුවලා ගිහින් හැංගුණා. මොන්ටි බිම ඉඳගෙන හොඳටම ඇඬුවා. එදා රෑ හඳ එළිය යටට වෙලා ඉඳගෙන මොන්ටි කල්පනා කළා. ඇයි හැමදේම වරදින්නේ? ඇයි කිසිම දෙයක් හරියන්නේ නැත්තේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? මොන්ටි දිගටම කල්පනා කළා. ඇස් දෙක පියාගෙන එයා පොඩි කාලේ සතුටින්ම ඉඳපු අවස්ථා මතක් කරලා බැලුවා. එතකොට එයාට මතක් වුණා එයා අම්මයි තාත්තයි එක්ක මුහුදු වෙරළේ වැලි මාලිගා හදපු හැටි. එතකොට මම කොච්චර සතුටින් හිටියද? මොන්ටි හිතුවා. යාළුවෝ එක්ක වැලි මාලිගා හදපු හැටිත් මොන්ටිට මතක් වුණා. යාළුවෝ අතරිනුත් හැමදාම වගේ ලස්සනම වැලි මාලිගාව මොන්ටිගේ. එකපාරටම මොන්ටිගේ ඔළුවට හොඳ අදහසක් ආවා. වැලි මාලිගා හදන්න දක්ෂ නිසා සමහර විට ගෙවල් හදන වැඩේ මට ගැලපේවි. මොන්ටි හිතුවා.
මොන්ටි ටක් ගාලා කොලේකුයි පෑනකුයි අරගෙන ප්ලෑන් එකක් අඳින්න පටන් ගත්තා. එයා ඇන්දේ ගෙදරක ප්ලෑන් එකක්. එයා ඉක්මනින්ම ඒ ගෙදර වැඩ පටන් ගත්තා. ගඩොල් තියලා බිත්ති බඳින හැටි, සිමෙන්ති අනන හැටි, වහලේ හදන හැටි වගේ හැම දෙයක්ම මොන්ටි හිමීට ඉගෙන ගත්තා. එයා යාගේ පළවෙනි ගෙදර හරිම ලස්සනට හුරු බුහුටියට ඉවර කළා. වැඩේ ගැන හැමෝම ගොඩක් සතුටු වුණා. කවුරුත් ඒ හුරු බුහුටි ගෙදරට ආස කළා. අන්තිමේදී මොන්ටිට ඇත්තටම සතුටක් දැනුණා. කොහොම හරි මොන්ටි සාර්ථක වෙන්න එයා ආස දේ හොයාගත්තා. අනිත් අයව සතුටු කරන්න පුළුවන් විදිහේ ලස්සන ගෙවල් හදන්න මොන්ටිට පුළුවන් වුණා. පලාතේ ඉන්න හොඳම ගෙවල් හදන්න වෙන්න එයාට වැඩි කාලයක් ගියේ නැහැ. මොන්ටි ජීවිතේට වැදගත් පාඩමක් මේකෙන් ඉගෙන ගත්තා. අනිත් අය කරන දේ කරන එක නෙවෙයි. අපිව ඇත්තටම සතුටු කරන දේ හොයාගෙන යන්න ඕනේ. අපි ආස දෙයක් වගේම අපිට පුළුවන් දෙයක් තෝරගත්තොත් අපිට ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. ඔයාගේ හදවත කියන දේටත් ටිකක් ඇහුම්කන් දෙන්න. සාර්ථකත්වයේ ඔයාව හොයාගෙන එවි. ඉතින් තවත් මේ වගේ ලස්සන කතා අහන්න ආස නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ කතාව ගැන ඔයාට හිතන දේ පහලින් comment කරන්න වගේම යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.